පිල්ලමයිට නම් ගොඩාක් අදාළ වෙන සිද්ධියක් මේක. ඊයේ පුතාලා දැක්කද අර මරණ දඬුවමක් දුන්න 12 දෙනෙකුට. පුතාලා දැක්කද? ඒකේ පුතාලා මේ ඇහුවද එයාලාගෙන් අහනවනේ විනිසුරුතුමා මේ ඔයාලට අන්තිම වශයෙන් මොන හරි දෙයක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් කියලා. පුතාලා ඇහුවද ඒ අය කියපු කතා ටික මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා. ඒක ඇත්තටම දුකයි. එයාගේ අන්තිම ඉල්ලීම් විදියට දෙන්නේ සමහරක් අයගේ මට ගෙදර අයත් එක්ක කතා කරන්න. දැක්කද පුතාලේ? රටේ නිකමට හරි දැන් උදාහරණයක් හිතන්න ජනාධිපතිවරයා අත්සන් කරනවා නම් මරණ දඬුවමට හෙට වුණත් එයා මැරෙන්න ඉඩ තියෙනවා. එයා අත්සන් කරලා දුන්නොත් දැන් ඒ ලේඛනය යනවා ජනාධිපතිවරට. ජනාධිපතිවරයා අත්සන් කරන්නේ නැහැ ඒක. අත්සන් කරන්නේ නැති වෙන හේතුව තමයි ලංකාවේ මරණ දඬුවමේ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. පැහැදිලිද? ක්‍රියාත්මක වුණා නම් හෙට වුණත් එයාලා මැරෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට ඇති වෙන කාරණාව තමයි සර් එහෙනම් මොකක්ද එයාලා කරන්නේ? එයාලා එතකොට ජීවිත කාලෙම දක්වා හිරේ. මැරෙනකන් හිරේ තමයි. ඒතර ඒක මාරු දුකක්. තව අවුරුදු නිකන් පුතාලා හිතන්න තව අවුරුදු මම දැක්ක සමහරකට තරුණ අයත් එතන ඉන්නවා. නේ 20 34 වගේ අය නේද? එහෙම අය හිටියා. එතකොට එයාලගේ ජීවිතේ ඉවර වෙනකන් හිරේ. එතකොට ඒක මාර අවුලක් 12 දෙනෙකුට මරණීය දඬුවමේ ඊයේ අධිකරණයේ විසින් දුන්නා. විශේෂයෙන්ම පිරිමි ළමයි මොනවා හරි දෙයක් ඕකෙදි ගත්ත දේ නිවුස් එක ඇතුලේ. මොකද්ද? යාළුවෝ කතා කරනවා නේද යමම් මචං අරුට පොඩ්ඩක් ගහන්න කියලා. ඊට පස්සේ ගහලා මැරුණට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඕක වෙන්නේ. විශේෂයෙන් පිල්ලම ඔළුවේ තියාගන්න යාළුවෝ කතා කරනවනේ පුතේ මේ නේ යමම් මචං වලියක් තියෙනවා අරුට පොඩ්ඩක් තක දාලා එන්න කියලා. තර්ජනය කළා එන්න කියලා තමයි කතා කරන්නේ. අරුව තර්ජනය කරලා එන්න කියලා පුතාලත් එක්ක ගියාම ඊට පස්සේ අරුව ගහනවනේ. ඒ ගහන තැන පුතා හිටියනේ. CCTV කැමරා තිබුණොත් පුතා එකපාරක්වත් ගැහුවේ නැහැ කියලා සමහරක් වෙලාවට දෙන දඬුවම ලිහිල් වෙයි අපි දන්නේ. හැබැයි CCTV කැමරා තිබුණේ නැති වුණොත් එතකොට එයා නිකමට හරි ගුටි කාලා මැරුණොත් මොකද වෙන්නේ පුතේ? අර දඬුවම තමයි. විශේෂයෙන්ම පිරිළමයි ඔළුවේ තියාගන්න. මෙතන ගොඩක් පිරිළමයි ඉන්නවනේ. ඔළුවේ තියාගන්න. යාළුවෝ කතා කරාම ගියා වගේ නෙමෙයි හොඳේ. ඔය මොරාල් එකක් නැති වෙන්නේ පුතේ. පිරිළමයින්ට කියන්න තියෙන ප්‍රධානම දේ ඒක හොඳේ. දෙයක් වුණාට පස්සේ පුතේ ආයි වැඩක් නැහැ කතා කරන්න. ෆිල්ම් වල තියෙන ඇත්ත නෙමෙයිනේ පුතේ. ඒ නිසා පුතාලා වලියකට නම් පිරිළමයි විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නම එපා. අරූ ගහලා මැරෙන්නේ. අවසානයේ පුතාලත් නඩු කනවා. දැන් ඔකට තව හොඳ උදාහරණයක් අර සවලෙන් ගහපු සිද්ධියක් තියෙනවා නේද මේ. ඒකෙත් ඒ වටේ හිටපු කට්ටිය ඔක්කොම අත්අඩංගුවට අරගෙන නේද? ඒත් එහෙමනේ. පුතාලා නිකන් හිතන්න. විශේෂයෙන් මේක ගොඩාක් වැදගත් වෙන්නේ පිරිළමයි. අවසාන මොහොත මාගේ